දැන් මේ ඉන්නේ මගෙන් යන්ත්‍රයක් ගත්ත මහත්තයෙක්. මේ මහත්තයා යන්ත්‍ර මාසයක් වගේ වෙනවා මේ දින මුදල් දාපු රිසිට් එක. ඉතින් අපිට අද ප්‍රතිඵලය එවලා තියෙනවා. අපි බලමු එතුමා එවලා තියෙන ප්‍රතිඵලය මොකක්ද කියන එක. ඊළඟ මහත්තයා ඔබතුමාගෙන් යන්ත්‍රයක් දාගත්ත කෙනෙක් මේ කතා කරන්නේ. ඇත්තටම ඔබතුමාගේ යන්ත්‍රය ඇවිල්ලා නියමයි සුපිරියක් එක. එකෙන්ම කිව්වොත් සුපිරියක් එක. ඒ කියන්නේ මම කරන කියන දේවල් එකක්වත් හරියන්නේ නැතුව තිබුණේ. අද මට ඇත්තටම 185ක් හරියලා තියෙන්නේ. මිල මුදල් උනත් මුදල් ආක්‍රමණය පැත්ත හොඳටම හොඳයි. හොඳටම එනවා දැන්. වැඩත් ඒ වගේම තියෙනවා මට. හොඳටම හොඳයි. ඉතින් කියනවා කියන්නේ ඔබතුමාට මාර පිනක් මේක නං කියලා වැඩක් නැහැ මහත්තයෝ. හොඳටම හොඳයි මට. එතකොට මට තව යන්ත්‍ර හදන්න දෙකක් තුනක් විතර හදන්න තියෙනවා. මේ මම දැන් දාන්නම් ඒකේ තොරතුරු ටිකක් ඔක්කොම මේ අය මහත්තයෝ රටේ ඉන්න බබෙක් ඉන්නවා. ඒ බබාට මට මේ පොඩි වැඩක් කරගන්න ඕනේ ළමයාට. අනිවාර්යයෙන්ම නැතිලා හිටියේ මම. ගොඩක් මම රට හිටපු කෙනෙක්. මම රට ඉඳලා මගේ රස්තාව නැතිව ලංකාවට එන්න සිද්ධ වුණා. ඒ වගේ ගොඩක් කරදර වලට මම මුහුණ දුන්නා. මේ ලංකාවට ඇවිල්ලා යානවා තිබ්බා. සියලුම දේ නැති වුණා මට. එහෙම නැති වෙලා ඉන්නකොට තමයි ඔබතුමා මට හම්බුනේ. ඉතින් හම්බෙලා තමයි මේ මම ෆෝන් එකකින් ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම වගේ බලනවා. මම බලලා තියෙනවා. ඉතින් ඒක බලලා තමයි මම මේක මේ ගත්තේ. හැබැයි දැන් දාන මාසයක් විතර තමයි වෙන්නේ. හැබැයි මාසයක් ඇතුළත හොඳටම ප්‍රතිඵල හොඳයි. හොඳටම හොඳයි. මට ඇවිල්ලා වැඩක් නැහැ කියලා ඒක කියන්න තේරෙන්නේ නැහැ මට. ඇත්තටම ඒක ඇවිල්ලා මොකද්ද කියලා මටවත් හිතා ගන්න බෑ. මේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මම හිතපු විදිහත් එක්ක මට හිතා ගන්න බෑ. ඇත්තටම කිව්වොත් මේ මොකද්ද වෙන්නේ කියන එක මට හිතා ගන්න බෑ. එච්චරම හොඳයි. ඒ කියන්නේ සාර්ථකයි. ඔබතුමාගේ වැඩේ කියව විදිහටම ඔබතුමා කියපු විදිහටම මම ඔක්කොම වැඩ කරගෙන යනවා. ඒ කියන්නේ හැමදාම වගේ මෛත්‍රී භාවනාවක් විනාඩි 10ක් 15ක් අනිවාර්යයෙන්ම කරනවා මම. රැට හැමදාම නිදින්න ගියාම ඒ වගේ ඉතින් හොඳයි. ඉතින් අතරම ඒ අනික තමයි ආකර්ෂණය තියෙන මිනිස්සුන්ගේ ඔය ඉස්සර දැකලා නොදැක්කා වගේ මිනිස්සු හිටන් බලින් ඇවිල්ලා කතා කරලා වගේ මල්ලි කියලා හරි යනවා නැත්නම් සල්ට් කර දෙනවා හරි මල්ලි කියලා හරි. අන්න එහෙම තත්ත්වයක දැන් තියෙනවා. එහෙනම් මම කතා කරන්නත් මම තරහින් හිටපු කට්ටිය පාව ඇවිල්ලා දැන් කතා කරනවා මට. බලින් මල්ලි මේ මිනිස්සු කතා කරනවා. එහෙම. ඒක මියුම් ගලින් දෙන්න තිබු කට්ටිය කියනවා ඒව සාමාන්‍යයෙන් ලැබුන්නේ නැහැ තව. ඒවත් ඒ කට්ටිය කියනවා මල්ලි දෙන්නම් අනිවාර්යයෙන්ම දෙනවට ගානක් දෙන්න දෙනවා මම ඒව දෙන්නම් කියලා. එහෙම හරි කියලා යනවා වචනයකට. නැත්නම් ආක බලන්න ගිය මිනිස්සු තරහ වෙලා වගේ හිටපු මිනිස්සු අද ඇවිල්ලා කතා කරලා යනවා. අතර ගෙදරත් ඇවිල්ලා ඉස්සර ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඒවත් ගොඩක් දුරට දැන් විසඳලා තියෙනවා මගේ. ඉතින් මහත්තයෝ දැන් මෙහෙමයි මම ඔබතුමාට කිව්වා තව යන්ත්‍රයක් හදාගන්න ඕනේ කියලා මට නෙවෙයි ඒක නෝනට. ඒකත් මට හදාගන්න ඕනේ. ඉතින් හොඳයි මහත්තයෝ ඇත්තටම බොහොම පිං. තව මහත්තයෝ රට ඉන්න බබෙක්. හරිද? ඒ පොඩි ළමයෙක් අවුරුදු 6-7ක ළමයෙක්. ඒ ළමයා එක මෝඩයෝ දාලා තියෙනවා කමෙන්ට් එකම දාලා තියෙනවා මේක මෙහෙමයි හොර වැඩක් අනම්මනම් කියලා. හරිද? මං ගන්න කෙනෙකුට කියන්නේ මම 100%ක් කියනවා මේක හොඳයි කියලා. මේක 100%ක් සාර්ථකයි. මට නම් ඇත්තටම 100%ක් සාර්ථක වුණා. මං ඒ විශ්වාසයෙන් කියන්නේ මට මේ කවුරුත් කියලා දීලවත් කියන්න කියලාවත් නෙවෙයි. හරිද? ගන්න කෙනෙක් වුණත් බය නැතුව ගන්න. අනික තමයි මේ ඔය මිනිස්සු කමෙන්ට් දාලා තියෙන ඒවා හිතන්නත් එපා. මම නම් කියන්නේ ඔය පිස්සෝ. තනිකරම පිස්සෝ. මෝඩයෝ තමයි ඔය වගේ දාන්නේ. උන් දන්නේ නැහනේ. ඒකයි. මහත්තයා මම බබාගේ මට පුළුවන් නම් ෆොටෝ එකක් එවන්න. එයාගේ නම මම ඔයාගෙන් හින රාජසූරියක් ගත්තා හරිද? අය කියලා වැඩක් නැහැ ඒක. මාත් පින් කළා දින මේ විශ්වයේ තියෙන බලගතුම දෙයක් පාවිච්චි කරන්න. ඒ තරමටම මාරයි ඒක. මොකද කියනවනම් මං හිටියේ වැලේ වැල් නැතුව. කියන්නේ හරියට ස්ථිර මුදලක් අතට එන්නේ නැතුව ඉතුරුවක් නැතුව කොහොම හරි මං කතා කරලා ඔයාට සල්ලි දාලා ගත්තා. මම ඒක ගන්න කලින් ඔයාගේ සියලුම වීඩියෝ ටික බැලුවා. ඒක බලලා ඉවරලා ඒ කියන කට්ටියගේ දේවල් බැලුවා කමෙන්ට්ස් බලලා ඔක්කොම කරලා මම මේ සල්ලි දාලා ගත්තේ. ඔය ඇහුවා ඒකටක් ගාලා දවස් 10ක් ඇතුළත එව්වා ගන්නට. ඊට පස්සේ ඒක ගත්තා. ඒක එන දවසෙත් මේ තමයි මට වැඩක් හම්බුනේ. හරිද? එන දවසේ ඊට පස්සේ ඒක දාගත්ත වෙලේ ඉඳලා මම අර ගරිජ්ජක් පටන් ගෙන මම මේ ගරිජ් එකත් හදලා මාස ගාණක් හරිද වැඩක් එන්නේ කියන්නේ ගාණක් අහනවා යනවා. ඒත් අපි ඌට කලිනුත් මේ රස්සාව තමයි කරේ. අර ලොකු දියුණුවක් ආවේ නැහැ. ඊට පස්සේ කොහොම හරි දැන් මේක ආය අලුතෙන් හදලා ඔක්කොම කරලා අවුරුදු දෙකකට විතර පස්සේ තමයි මේ ආය පටන් ගත්තේ. මම මොකද රට ගියාම. ඊට ඇවිල්ලා මේ අලුතෙන් ව්‍යාපාරේ පටන් කරගෙන යන්න කියලා හදනකොට එන්නේ නැහැ. මාස ගාණක් හරිද ඇවිල්ලත් මාස මේ 6ක් 7ක් වෙනවා. ඊට පස්සේ දැන් ඔක්කොම හදලා ගරිජ්ජත් හදලා මාස 3ක් විතර. මිනිස්සු එනවා අහනවා යනවා. එන්නම් කියලා යනවා ආයෙ එන්නේ නැහැ. ඊට පස්සේ කරපු වැඩේ තමයි ඔයාගෙන් මේ විස්තර ටික අහගෙන දැම්මේ. දාලා ගත්ත දවසේ ඉඳලා ආයෙදින් දැන් වාහන 4කට වැඩි කරා. තව එන්නත් තියෙනවා මිනිස්සු මාර විදියට ප්‍රසාදය. හරිද? ප්‍රසාදය කියන්නේ අර වැඩේ හොඳට කරනවා කියලා දන්නවා. ඒ වුණාට අර එහෙම කියන්නෙත් නැහනේ සමහරු. දැන් හැමදේම වර්ණනා කරනවා මේක හොඳයි වාගේ වැඩ නියමයි කියලා වැඩ එනවා. දැන් අතේ මිටේ කොහොමද සල්ලි ඉතුරු වෙනවද? මෙච්චර කාලෙ එහෙම තිබ්බේ නැහැ. මොකද මේ ගන්න එක ඉඳලා ඉල්ල වැඩක් වෙනවා සතියක් ඊට පස්සේ ඔය කුළු වැඩිටම් කරාම එහෙම කරලා ඉතින් දන්නේ නැද්ද ඉතින්
මොකද්ද ඉතින් ගන්නවා වියදම් වෙනවා කියන්නේ ඉතුරුවන්නේ ඒකත් එක දවස් දෙකක් තුනක් එක දිගට වැඩ දිනවා ආයේ සතියක් විතර නැහැ සතියක් දෙකක් නැහැ ඔහොම ඉතින් ඔහොම ඉන්නත් බෑනේ පිරිමිහෙක් කියලා නිකන් ඔය ඉන්නත් බෑනේ ඉතින් මම අනික මං දන්න රස්සාව කරන්නත් ඕනේ බැරිම තැන ඉතින් එක එක කුලී වැඩ හැමදේම කරන්න ගියා කරලා නැත්තේ නෑ කරලා තිනවා ඒ වුණාට ඉතින් අර රටේ ඉඳලත් ඇවිල්ලා ආයේ නිකන් මේ දෙක පාට මේ හිඟන්නා වගේ වෙන්නේ වැටෙන්නේ දෙකුත් නෑනේ ඉතින් රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕනේ මිනිහෙක් වුණාම ඒකක් තියෙන්න බෑ කොහමරි වොන් දැන් හැදීගෙන යනවා දැන් දවස් 25ක් විතර වෙනවා මේ දැන් නම් වැඩ ටික හැදීගෙන යන එකක් කර එකක් එනවා මේ එතකොට ආදායමත් හොඳයි බලමු තව ඉස්සරහට තව දාගෙන මෛත්‍රී භාවනාව කියන විදිහට කරගෙන යනවා තව ඉස්සරහට ලැබෙයි කියලා මම ඉන්න රාජ්‍ය වගේම රාජතරංගිනියත් වගේ දැන් මේ සල්ලි දාලා තින්නේ ඒක ඔයාලට දැම්මා ඒකත් ආවම දෙකම එකකට දාලා සුරේකට දාලා රිදී එකකින් දාගෙන ඉන්න ඒකෙත් මේ වගේම ගුණ ගන්න පුළුවන් දෙකම එකකට දාලා පාවිච්චි කරන තමයි ඉන්නේ ඇත්තටම මේ වාඩ පිං කියන්න දෙයක් නැහැ ඇත්තටම වාඩ පිං ආයි කියලා වැඩක් නැහැ මෙහෙම දෙන ඇත්තටම මේ ගණන් වලට මේ දෙන්නේ නැහැ කවුරුත් මාත් ඔය ගණන් අහලා බලලා දිනවා ලක්ෂ ගණන් කියන්නේ අනික ඒවා හිඳපුවා තියෙනවා ඒ හිඳපුවත් පිච්චර ගණක් කියනකොට අර මේ පොළොව යටින් ගත්ත ඒවා මේ ඊට වැඩි ගණන් කියනනේ ඒත් ඔයා එහෙම නෙමෙයි හොඳම දේ දෙන්නේ අඩුවන ඇත්තටම මේ රුපියල් 10000ක් මිනිහෙකුට හොයාගන්න අද ලොකු ගාණක් නෙමෙයි වුණාට මේ මිනිසුන්ට 10000 ගත්තට 20000ක 30000ක වැඩ එනවා ඒ කියන්නේ රුපියල් 5000ක් අතර ගත්තොත් එහෙම 5000 හිතන්නත් බෑ ඒ තරමට වැඩ තියෙනවා මිනිස්සුන්ට 5000 රුපියල් 500 වගේ ඇත්තම කියනවනම් ඒ තරමට අමාරු මිනිසුන්ට ඒකයි ඉතින් ඇත්තටම ඔයා ඒකත් මම දැකලා දිනවා කීප දෙනෙකුටම ඒත් අඩු කරලා දීලා තිනවා ඇත්තටම මේක පිනක් අයියේ ආයි කියන්නට නෑ මං කියන්නේ ගන්න මිනිසුන්ටත් කියන්නේ මේ අරගෙන බලන්න කියලා නිකන් 10000 නිකමට අරන් බලන්න කියන්නේ ලෙඩ වලට එහෙම හොඳයිනේ අර කට්ටිය පිළිකායෙම හොද වෙලා දිනවා දැන් මගෙත් මෙලොව ලැබීමක් තිබ්බේ නෑනේ ඒ දැන් එක දිගට වැඩ එනවනේ මටත් හිතා ගන්න බෑනේ මම යන්තර වලින් පාවිච්චි කරලා තිනවා ඇත්තටම ඒ වලට එක බලද්දි මේක ඔයාගේ දෙන එක නම් ආයෙ මරු කියලා වැඩක් නෑ ඇත්තටම මේක මේ මැජික් එකක් වගේ නිකන් ඒක අර අත්දැකීම විඳලා බලන්න ඕනේ රාජබල රාජශක්තිය මෙන්ම සාමය සෞභාග්‍ය හා ධනයෝග සම්පත්තීන් වැසි වසන රාවණ යුගයේ රහස් 21 වෙනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙද මෙදුර පුරාණ යන්ත්‍ර මන්ත්‍ර හා හෙළ රහස් දොරට වඩින නිෂ්පාදන රැසක් ජීවන් කරන ලද සාමය සෞභාග්‍ය ධනයෝග කැන්දන මහා ශ්‍රී ලක්ෂ්මී සුවඳ දූපය සොර සතුරු බිය දුරලා රාජ පෙනුම පීතෘ ආරක්ෂාව දසබල යෝධ සේනා ආරක්ෂාව සමග අන් අයගේ කීර්ති ප්‍රශංසා ගරුත්වය ලබා 2500 වසරක් ඉපැරණි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය වසර ගණනාවක් ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඔසු තුලින් බලගන්වා ජීවම් කරන මෙම නිෂ්පාදන සඳහා ජීවම් කිරීමේ මුදල් පමණක් අය කරනු ලැබේ සැලකිය යුතුයි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණ යුගයෙන් නූතනයට ආසියා වෙද මෙදුර